ෆෝන් එකේ මෙන්න මේ වගේ මිලියන ගණන් views යන water slide video එකලා සල්ලි හොයන්න ඔයාට කැමතිද? ඉතින් ඕනම කෙනෙකුට තමන්ගේ ෆෝන් එකෙන්ම ඉතාලම සරල මේ වගේ water slide AI video හදාගන්න පුළුවන්. ඒකට ඕන කරන සුපිරි master prompt එකක් අද මම ඔයාලට free දෙනවා. හැබැයි ඒක දෙයක් මතක තියාගන්න AI වලින් video generate කරලා ඒක ඒ විදිහටම social media වලට දාන්න නම් එපා. ඒකට ඔයාගම කියලා value එකක් එකතු කරන්න ඕනේ. ඒ කියන්නේ ඔයා CapCut හෝ වෙනත් app එකක් පාවිච්චි කරලා මේකට හොඳ sound effect දාන්න, music දාන්න. ඒවා තමයි හොඳ edit එකක් දාලා ඔයාගම trend එකක් හදාගන්න. අන්න ඒ විදිහට ඔයාගම වටිනාකමක් එකතු කරලා මේ වීඩියෝ Facebook Reels, YouTube Short, TikTok වලට අප්ලෝඩ් කරලා ඔයාට ගෙදර ඉඳන් මාසෙට හොඳ ආදායමක් හොයාගන්න පුළුවන්. හරියන්නේ දැන් මම ඔයාලට කියලා දෙන්නම් කොහොමද මේ වැඩේ කරගන්නේ කියලා. ඉතින් මම අද මේ වැඩේට පළවෙනිටම තෝරගන්න යවන්නේ Google Gemini එක. ඉතින් ඔයාට ChatGPT එකක් මේ වැඩේට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් එහෙම Gemini හෝ ChatGPT එක ආවට පස්සේ මම දෙන master prompt එක මෙතනට paste කරන්න. ඉතින් මේ master prompt එක ඔයාලට ගන්න පුළුවන් කොහොමද කියලා මම වීඩියෝ එක අතරතුර කියන්නම්. ඉතින් මේකට paste කරලා මෙතන ඊළඟට ක්ලික් කරන්න. ඉතින් එහෙම ක්ලික් කරලා පස්සේ මෙතනින් අපෙන් අහන්න ඕන විස්තර ටික මම ජෙනරේට් කරනවා. ඉතින් මෙතන මෙයා ප්‍රශ්න දෙකක් අහනවා. මෙතන අහලා දෙන පළවෙනි ප්‍රශ්නේ තමයි යවන්නේ ඔබට අවශ්‍ය වීඩියෝ පිටපත. ඒ කියන්නේ ස්ක්‍රිප්ට් එක හෝ ස්ථානය මොකක්ද කියලා. ඉතින් දෙවෙනිට අහලා තියෙනවා ඔබට මෙම වීඩියෝ සඳහා සීන් කීයක් ඕනද කියලා. ඒ කියන්නේ ඔයාට මේ කොටස් කීයක් ඕනද? එහෙමත් නැත්නම් ඔයාට පුළුවන් අවශ්‍ය කාලය මිනිත්තු වලින් එහෙම වගේ දෙන්න ඔයාට පුළුවන්. ඉතින් මම මේ දෙකට දැන් පිළිතුරු දෙන්න. ඉතින් මම මෙතන අංක 1 ටයිප් කරලා මෙතනට මට අවශ්‍ය කරන තැන දෙනවා. මම මෙතන පළවෙනි ප්‍රශ්නෙට ශ්‍රී ලංකා සීගිරි කියලා දුන්නා. ඊට පස්සේ දැන් දෙවෙනි ප්‍රශ්නට අපි උත්තර දෙමු. ඉතින් මම දැන් ඔයාලට මේක පැහැදිලිව තේරුම් ගන්න ඕන නිසා මම කොටස් වලින් තෝරගන්න මේක. මම දැන් මෙතනට දෙනවා කොටස් 4ක් කියලා. ඉතින් ඔයාලට මෙතන කොටස් වලින් දෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් මිනිත්තු වලින් පැය ගණන් වලින් හරි ඔයාලට මෙතන දෙන්න පුළුවන්. ඒකට මෙයා අවශ්‍ය කරන සීන් එක ලස්සනට හදලා දෙනවා prompt වලින්. හරියවලුනේ එහෙම දුන්නාට පස්සේ මෙයා අපිට අවශ්‍ය කරන prompt එක මේ විදිහට හදලා දෙනවා. ඒ කියන්නේ උඩින්ම තියෙනවලුනේ මේකේ master character prompt එක. ඒ කියන්නේ consistency එක තියාගන්න ඕන prompt එක මෙතන දෙනවා. ඉතින් අන්න ඒක තමයි අපිට වැදගත් මේක. ඊට පස්සේ යාළුවනේ අපිට බලන්න පුළුවන් මේකේ තියෙනවා scene එකෙන් scene එකට අදාළ වෙන image prompt එක සහ video prompt එකයි audio prompt එකයි. ඉතින් අපි දැන් බලමු කොහොමද මේක කරගන්න කියලා. ඉතින් ඔයා එකටම මෙතන තියෙන යාළුවනේ master consistency reference sheet එකේ prompt එක copy කරගන්න විදිහට. එහෙම copy කරගෙන ඔයා යන්නේ Google Chrome එකට. ඉතින් Google Chrome එකට ඇවිල්ලා ඔයා search කරගන්න Google Flow කියලා. Google Flow කියලා search කරලා එතන ඔයාගේ Gmail එකක් කියලා. ඉතින් ඔයාලා තියෙන Gmail එකක් දීලා මෙන්න මේ channel එකට එන්න. ඉතින් මේ තියෙන Google Flow එකේ interface එක මෙතනට ආවට පස්සේ ඔයා මෙතන කරන්න ඕනේ වලනේ මෙතන පල්ලෙහා තියෙන video එකක් අන්නේ click කරන්න. ඒක click කරලා දාගන්න image කියන පැත්තට. එහෙම දාලා මෙතනින් ඔයාට ඕන size එක තෝරන්න. ඒ කියන්නේ දැන් ඔයා හිතනවා short video එකක් දාන්න කියලා. අන්නේම short video එකක් දානවා මම ඉතින් තෝරගන්නවා 9:16. ඒ වුණා long video එකක් දානවා නම් 16:9. ඉතින් ඔයාට කැමති size එක ඔයා මෙතනින් select කරගන්න. දැන් මම මෙතනින් දාගන්නවා 9:16 කියන එකට. එහෙම 9:16 කියන එකට දාලා මෙතන image එකක් කියලා මම තියාගන්න මේ විදිහට. ඉතින් යාළුවනේ ඔයාට මෙතන Google Pro එකේ image ඕන තරම් generate කරන්න පුළුවන්. කිසිම credit එකක් යන්නේ නැහැ. ඉතින් මම ඔයාලට කියලා දෙන්න ලේසි නිසා ඒක image එකක් කියලා දාගන්නවා. එහෙම දාලා මෙතනින් අයින් වෙන්න. එහෙම අයින් වෙලා ඔයා මෙතනට අර copy කරන් ආව consistency prompt එක දෙන්න. එහෙම දීලා මෙතන ඊතල click කරන්න. ඉතින් එහෙම දුන්නාට පස්සේ අපේ consistency sheet එක මේ විදිහට generate වෙන ගමන් තියෙන්නේ. හරියවලුනේ. ඉතින් මේ විදිහට මගේ reference sheet එක generate කරලා ඉවරයි. ඉතින් දැන් අපි යමු Google Gemini එකට නැවත. එහෙම ගිහිල්ලා යාළුවනේ පළවෙනි scene එකට අදාළ වෙන image prompt එක මේ විදිහට copy කරගමු. එහෙම copy කරගෙන යන්න Google Pro එකට නැවත. එහෙම ගිහිල්ලා යාළුවනේ මෙතන ඔයාලට බලන්න ප්‍රස් මාර්ක් එකක් තියෙනවා. අන්න ඒක ක්ලික් කරන්න. එහෙම ක්ලික් කරලා මෙන්න මේ කලින් හදාගත්ත reference sheet එකේ තියෙන අන්න ඒක මෙතනට add කරගන්න. එහෙම add කරලා දැන් ඔයා copy කරන් ආව image prompt මෙතනට paste කරන්න. එහෙම paste කරලා ඒතල click කරන්න. ඉතින් ඔයාලා මතක් කරන මගේ channel එක තම subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා bell icon එක තෝරලා තියන්න. මතකතු like and comment කරන්න. ඔයාගේ අරන්ට බලන්න අනිවාර්යයෙන්ම share කරන්න. ඉතින් යාළුවනේ මේ image එක generate වෙනකන් අපි ගිහිල්ලා දෙවෙනි scene එකට අදාළන image prompt එක copy කරන් ඉමු. යන්න මේ විදිහට Gemini එකට ගිහිල්ලා මෙතනින් ඔයා copy කරගන්න scene දෙකට අදාළන image prompt එක. එහෙම copy කරගෙන යන්න නැවත Google Pro එකට. එහෙම Google Pro එකට ඇවිල්ලා නැවත ඔයා click කරන මේ විදිහට plus mark එක. එහෙම click කරලා reference image මෙතනට add කරගන්න. එහෙම add කරලා ඔයා දැන් copy කරන් ආව image prompt එක මෙතනට paste කරන්න. එහෙම paste කරලා මෙතන ඊතල click කරන්න. ඉතින් යාළුවනේ මම මේ විදිහට එකින් එකට කියලා දෙන්නේ මේක අලුත් කෙනෙක් දැලුවොත් මෙයාට තේරුම් ගන්න ලේසි නිසා. ඉතින් ඔයා මේ වැඩ කරගන්න දන්නවනම් සාමාන්‍ය විදිහට
ඉතින් ඔයාලා පුළුවන් ටික ටික ස්කිප් කරලා හරි වීඩියෝ එක බලන්න. හරියටම ඉතින් දෙවෙනි ඉමේජ් එකත් හැදෙනකන් අපි යන්න නැවතත් Google Gemini එකට ගිහිල්ලා scene 3 වෙනි එකට දාලා prompt එක කොපි කරගෙන ඉන්න. මේ විදිහට Gemini එකට ඇවිල්ලා ඔයා කොපි කරගන්න image prompt එක මේ විදිහට scene 3ට දාලා එක. මෙහෙම කොපි කරගෙන යන්න නැවතත් Google Pro එකට එහම ගිහලා ප්ලස් මාක් එක ක්ලික් කරන්න. එහම ක්ලික් කරලා reference image එක ඇඩ් කරන්න. එහම ඇඩ් කරලා අර prompt එක මෙතනට paste කරන්න. paste කරලා ඊතරේ ක්ලික් කරන්න. ඉතින් ඒකත් ජෙනරේට් කරන අපි scene 4 වෙනි එකට අදාළ image prompt එක කොපි කරගෙන ගිහිල්ලා එහෙම කොපි කරගෙන ඔයා යන්න නැවතත් Google Pro එකට ඇවිල්ලා මෙතන ප්ලස් මාක් එක ක්ලික් කරන්න. එහෙම ක්ලික් කරලා නැවතත් ඔයා ඇඩ් කරන reference image එක එහෙම ඇඩ් කරලා මෙතනට කොපි කරගෙන ආව prompt එක paste කරන්න. paste කරලා ඊළඟ ක්ලික් කරන්න. හරියන්නේ මගේ image 4 මේක ජෙනරේට් කරලා ඉවරයි. දැන් අපි බලමු කොහොමද මේ image 4 පාවිච්චි කරලා වීඩියෝ එකක් හදාගන්න කියලා. ඉතින් ඔයා දැන් යන්න Google Gemini එකට නැවතත් Google Gemini එකට ඇවිල්ලා ඔයා පළවෙනි scene එකට අදාළ motion prompt එක කොපි කරගන්න. ඉතින් මේ තියෙන මගේ පළවෙනි scene එක. ඉතින් මේකේ තියෙන motion prompt එකයි audio prompt එක මම මේ විදිහට කොපි කරගන්නවා. ඉතින් මෙන්න මේ prompt දෙක කොපි කරගන්න. එහෙම කොපි කරගෙන මම නැවතත් යනවා Google Pro එකට. Google Pro එකට ඇවිල්ලා අරවා කලින්ම වීඩියෝ කියලා වෙනස් කරගත්තේ. අන්න එතන දැන් නැනෝ බලනවා කියලා ඇති. අන්න ඒක ක්ලික් කරන්න. එහෙම ක්ලික් කරලා යන්නේ ඔයා මේක දාගන්න වීඩියෝ කියන පැත්තට. එහෙම දාලා මෙතන frame කියන පැත්තේ මොකද තියාගන්න. එහෙම තියලා යන්නේ ඔයාලා දැන් මෙතන size එක ඔටෝම සිලෙක්ට් කරලා තියෙනවා කලින් තෝරගත්ත නිසා. ඉතින් ඔයාගේ නිකමට හරි මේ වීඩියෝ 1 2 3 කියලා දෙන්නේ. අන්න ඒ වලට දාගන්න එපා. ඔයා වීඩියෝ එකක් කියන එකේ තියාගන්න. මොකද වීඩියෝ ජෙනරේට් කරද්දී යාළුවනේ ක්‍රෙඩිට් ටැග් යනවා. ඒක ඔයා හොඳට මතක තියාගන්න. ඉතින් එහෙම තියාගෙන යාළුවනේ ඔයා මෙතනින් අයින් වෙන්න. ඉතින් යාළුවනේ මේ විදිහට දාලා අයින් වුණාට පස්සේ ඔයා මෙතන දැන් ක්ලික් කරන්න ස්ටාර්ට් කියන එක. එම ක්ලික් කරලා ඔයා අර පාලනටම හදාගත්ත ඉමේජ් එක දින්නේ. ඒ කියන්නේ රෙෆරන්ස් ඉමේජ් එක නෙමෙයි. දැන් මෙතනින් එහාට රෙෆරන්ස් ඉමේජ් එක අදාළ වෙන්නේ නැහැ යාළුවනේ. පළවෙනි ඉමේජ් එක තියෙන්නේ. අන්න ඉමේජ් එක ස්ටාර්ට් ෆ්‍රේම් එකට ඇඩ් කරන්න. එහෙම ඇඩ් කරලා එන්ඩ් කියන එක ක්ලික් කරන්න. එන්ඩ් කියන එක ක්ලික් කරලා ඔයා දෙවෙනිට හදාගත්ත ඉමේජ් එක තියෙන්නේ. අන්න ඒක ඇඩ් කරන්න මෙතනට. ඉතින් යාළුවනේ මේ විදිහට ස්ටාර්ට් ෆ්‍රේම් එකට එන්ඩ් ෆ්‍රේම් එකට ඇඩ් කරන්න කියන්නේ වීඩියෝ එක ලස්සනට ගලාගෙන යන්න ඕන නිසා. ඉතින් ඔයා මෙතන ස්ටාර්ට් එකට එන්ඩ් එකටයි ඇඩ් කරේ නැත්නම් වීඩියෝ එක ගලාගෙන යන්නේ නැහැ. අර නිකන් එකපාරටම කට් වෙලා වගේ වීඩියෝ එක ප්ලේ වෙන්න ගන්නවා ක්ලිප් එකට. ඒක නිසා මේ විදිහට ඔයා දෙන්න. එහෙම දීලා දැන් මෙතනට ඔයා පේස්ට් කරන්න අර වීඩියෝ ප්‍රොම්ප්ට් එක. එහෙම පේස්ට් කළා මෙතන ඊතර ක්ලික් කරන්න. ඉතින් යාළුවා මේක හැදෙනකන් අපි දෙවෙනි ක්ලිප් එකත් හදාගමු. නැවත ඔයා ක්ලික් කරන්න ස්ටාර්ට් කියන එක. ඉතින් ඒතර ස්ටාර්ට් කියන ක්ලික් කරලා ඔයාලගේ එන්ඩ් එකට දීපු ක්ලිප් එකේ තියෙන්නේ. ඒ කියන්නේ දෙවෙනි ඉමේජ් එක. අන්න ඒක මෙතනට ඇඩ් කරන්න ස්ටාර්ට් ෆ්‍රේම් එකට. එහෙම ඇඩ් කරලා ඔයා මෙතන ක්ලික් කරන්න යාළුවනේ end කියන එක. end කියන එක ක්ලික් කරලා ඔයා දැන් මෙතනට ඇඩ් කරගන්න තුන්වෙනි ෆොටෝ එක. මෙතන තුන්වෙනි ෆොටෝත් ඇඩ් කරගන්න. එහෙම ඇඩ් කරගෙන යන්න දැන් Google Gemini එකට. මෙතන Google Gemini එකට ඇවිල්ලා scene දෙකට අදාළ වෙන motion prompt එක සහ audio prompt එක කොපි කරගන්න මේ විදිහට. මෙහෙම කොපි කරගෙන යනවා Google Pro එකට නැවත. එහෙම ගිහලා මෙතනට දැන් paste කරන්න prompt එක. එහෙම paste කරලා ඊතල ක්ලික් කරන්න. ඉතින් ඒ වීඩියෝ ක්ලිප් එකත් හදනකම් යාළුවනේ අපි ඊළඟ ක්ලිප් එකත් හදාගමු. දැන් ඔයා ක්ලික් කරන්න ඕනේ යාළුවනේ නැවතත් ස්ටාර්ට් කියන එක. මේ විදිහට ස්ටාර්ට් කියන එක ක්ලික් කරලා ඔයා දැන් මෙතනට ඇඩ් කරගන්න තුන්වෙනි ඉමේජ් එක. එහෙම ඇඩ් කරලා දැන් end එක ක්ලික් කරන්න. ඉතින් end එක ක්ලික් කරලා ඔයා මෙතන දැන් ඇඩ් කරන්න ඕන ඔයා අවසානට හදාගත්ත ඉමේජ් එක. ඒ කියන්නේ හතරවෙනි ෆොටෝ එක. මේ විදිහට ඇඩ් කරලා ඔයා දැන් යන්න Google Gemini එකට. Google Gemini එකට ඇවිල්ලා scene 3 වෙනි එකට අදාළ වෙන motion prompt එකයි audio prompt එකයි මේ විදිහට කොපි කරගන්න. එහෙම කොපි කරගෙන යන්න Google Pro එකට. මෙහෙම ඇවිල්ලා මෙතන paste කරන prompt එක. එහෙම paste කරලා මෙතන ඊතල ක්ලික් කරන්න. හරියන්නේ දැන් අපි බලමු කොහොමද හතරවෙනි වීඩියෝ ක්ලිප් එක හදාගන්න කියලා. ඉතින් ඔයා ක්ලික් කරන්න මෙතන start කියන එක. එහෙම ක්ලික් කරලා ඔයා මෙතනට ඇඩ් කරගන්න ඔයාගේ හතරවෙනි ඉමේජ් එක. ඉතින් ඒ කියන්නේ කලින් වීඩියෝ ක්ලිප් එකේ end එකට දුන්නේ. අන්න ඒ ෆොටෝ එක මෙතනට ඇඩ් කරගන්න. එහෙම ඇඩ් කරලා යන්න Google Gemini එකට. එහෙම Google Gemini එකට ඇවිල්ලා scene 4 වෙනි එකට අදාළ වෙන motion prompt එකයි audio prompt එකයි මෙතන copy කරගන්න. එහෙම copy කරගෙන යන්න Google Pro එකට. Google Pro එකට ඇවිල්ලා දැන් මෙතනට ඒ prompt එක paste කරන්න. ඉතින් මේකේ end එකට ෆොටෝ එකක් ඇඩ් වෙන්නේ නැහැ. මොකද ෆොටෝ 4ක් ජෙනරේට් කරන් තියෙන්නේ. ඒකම තමයි අවසාන ක්ලිප් එකට end එකක් අවශ්‍ය නැහැ. හතරවෙනි ෆොටෝ එකෙන් පස්සේ වීඩියෝ එක ලස්සනට ගලාගෙන යන්න දෙයක් නැති නිසා එතනින් end එකක් ඇඩ් වෙන්නේ නැහැ. ඒක නිසා මෙතන prompt එක දීලා ඊදා ක්ලික් කරන්න.
හරියන්නේ මගේ වීඩියෝ ක්ලිප් 4 මේ විදිහට හැදලා ඉවරයි. ඉතින් මම ඔයාලට එක වීඩියෝ ක්ලිප් එකක් ප්ලේ කරලා පෙන්නන්න. මම මේ මාස්ටර් ප්‍රොම්ප්ට් එක හදලා තියෙන්නේ ASMR විදියට. ඉතින් ඔයාලට පුළුවන් මේ ප්‍රොම්ප්ට් එක කොපි කරලා සුපිරි වීඩියෝ සෙට් එකක් හදාගන්න. ඉතින් අපි මේවා ටික ඩවුන්ලෝඩ් කරලා වීඩියෝ එඩිට් කරන ඇප් එකකට දාලා මේවා ටික පොඩ්ඩක් ප්ලේ කරලා බලමු. ඉතින් ඔයාලට ඩවුන්ලෝඩ් කරගන්න යාළුවනේ කරන්න තියෙන්නේ මේ වීඩියෝ ක්ලිප් එක මේ විදියට ටච් කරන්න. එහෙම ටච් කරලා උඩ තියෙන ඊතලේ ක්ලික් කරන්න. එහෙම ක්ලික් කරලා 700 විස්තර දාගන්න. එහෙම දැම්මට පස්සේ මේක ඩවුන්ලෝඩ් වෙනවා. හරියන්නේ ඉතින් මගේ වීඩියෝ ක්ලිප් 4 මම ඩවුන්ලෝඩ් කරගත්තා. ඉතින් දැන් මම ඔයාලට මේ වීඩියෝ ක්ලිප් එක එකට දාලා පෙන්නන්න වීඩියෝ එඩිට් කරන ඇප් එකකට ගිහිල්ලා ඉවරලා. ඉතින් මම පාවිච්චි කරන InShot ඇප්ලිකේෂන් එක. ඉතින් මම InShot ඇප්ලිකේෂන් එකට යන්නම් දැන්. හරි ඉතින් යාළුවනේ මම මගේ InShot ඇප්ලිකේෂන් එකට මෙතන ආවා. ඉතින් InShot ඇප්ලිකේෂන් එකෙන් වීඩියෝ එඩිට් කරන කෙනෙක් නම් දැන් මම මේ කරන විදිහට කරගන්න යන්න වීඩියෝ කෙනකට. ඊට පස්සේ දැන් නිව් කෙනෙක් ක්ලික් කරන්න. එහෙම ක්ලික් කරලා මෙතනින් අරව හදාගත්ත වීඩියෝ ටික තියෙන්නේ අන්න යා ටික ඇඩ් කරගන්න මෙතනට මේ දේ පිළිවෙලට. එහෙම ඇඩ් කරලා හරි ලකුණු ක්ලික් කරන්න. හරියන්නේ ඉතින් මම මේ විදිහට වීඩියෝ ක්ලිප් 4ම ඇඩ් කරගත්තා. මේ විදිහට ඇඩ් කරගෙන මම මෙතන කිසිම එඩිට් එකක් කරන්නේ නැතුව ඔයාලට මේක ප්ලේ කරලා පෙන්නන්න. ඉතින් ප්ලේ කරලා පෙන්නන්න හේතුව තමයි යාළුවනේ අර මම ඔයාලට වීඩියෝ එක හදන අතරතුර කිව්වනේ ස්ටාර්ට් ෆ්‍රේම් එකටයි එන්ඩ් ෆ්‍රේම් එකටයි ෆොටෝ දෙකක් ඇඩ් කරගන්න කියලා. ලස්සනට වීඩියෝ ගලාගෙන යන්න ඕන නම් අන්න ඒක ඔයාලට තේරුම් ගන්න පුළුවන්. දැන් මම මේක ප්ලේ කරාට පස්සේ ඉතින් මම මේ විදිහට දැන් මේක ප්ලේ කරන්න. ඉතින් යාළුවනේ ඔයාලට දැන් ඇහෙන්නේ නැත්නම් සවුන්ඩ් එක හිටම්ම ඒ කියන්නේ ASMR නිසා සුපිරියටම තියෙනවා. ඉතින් ඔයාලට වෙනම සවුන්ඩ් ඉෆෙක්ට් ඇඩ් කරන්න දෙයක්වත් නැහැ මේකට. ඉතින් ඔයාලට පුළුවන් මේ විදිහේ වීඩියෝ හදන්න try කරන්න. ඉතින් try කරලා ඉවරලා ඔයාගේ edit එකකුත් දාලා ඉවරලා ඔයාලට පුළුවන් මේවා YouTube Facebook එකේ අප්ලෝඩ් කරලා මාස්ටර් ගානක් හොයාගන්න. ඉතින් යාළුවනේ දැන් අර මම කිව්ව දේත් ඔයාලට තේරුම් යන්නේ නැති වීඩියෝ එක ලස්සනට ගැලපිලා තියෙනවට කොටස් ඇඩ් කරපු නිසා ස්ටාර්ට් එක එන්ඩ් එකටයි. ඉතින් යාළුවනේ සරලවම කියනවා මේ විදිහට තමයි වීඩියෝ එක හදාගන්න තියෙන්නේ. ඉතින් මෙතනින් ඔයා එඩිට් එක කරගන්න එඩිට් කරලා ඔයාලට පුළුවන් මේක සේව් කරගන්න. ඉතින් යාළුවනේ මම හිතුවාට වීඩියෝ පැහැදිලිව තේරෙන්නේ නැති කියලා. ඉතින් ඔයාලට මොකක් හරි නොතේරුණු තරම් තිබ්බොත් අනිවාර්යෙන් මට කමෙන්ට් එකක් දාන්න මම රිප්ලයි කරන්න. ඉතින් මේ මාස්ටර් ප්‍රොම්ප්ට් එක ගන්න පුළුවන් ඔයාලට පහළ දාලා තියෙන link එකෙන් ගිහිල්ලා ඉතින් ඔයා ඒකෙන් කොපි කරගෙන ඇවිල්ලා ඔයාලට පුළුවන් වීඩියෝ හදාගන්න මේ විදිහ ලස්සනට. හරි ඉතින් යාළුවනේ වීඩියෝ හොඳයි කියනවා අනිවාර්යයෙන්ම channel එක subscribe කරලා bell එක ගැන තෝරලා තියාගන්න.